හායි ඉතින් කොහොමද ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මම කලින් හදාගත්ත බ්ලොග් එකකට කොහොමද ඇඳුම මහගන්නේ කියලා රෙදි කපාගෙන ඇඳුම මහගන්නේ කියලා මේ අඳන් ඉන්න ඇඳුම තමයි මැහුවේ. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ඒ ඇඳුම මහගන්නේ කියලා. අපි සකස් කරගත්ත බ්ලොක් එක මේ වගේ රෙද්ද මත තියලා පින් කරගන්නවා. රෙද්ද සකස් කරගන්නෙත් හොඳ පිට ඇතුළට බලවාටි දෙක එකට හිටින්න මේ විදිහට රෙද්ද සකස් කරගන්නවා. සකස් කරගත්ත රෙද්ද මත බලවාටියට අඟල් 2.5ක් ඇතුලින් තමයි මම බ්ලොක් එක තියලා තියෙන්නේ මේ විදිහට. මොකද මේ බ්ලොක් එකට බොත්තම් වාසි එකතු කරලා නැහැ. මම ඉදිරිපස විවරයක් තියන්න තමයි තියාගන්න තමයි මට අවශ්‍ය. ඉතින් මේ බ්ලොක් එකේ ඉදිරිපස විවරය සඳහා අවශ්‍ය බොත්තම් වාසි නැහැ. ඉතින් මේ ප්‍රමාණය තමයි මම මේ එකතු කරන්නේ වෙනම බ්ලොක් එකට ඉදිරියෙන්. එහෙම සකස් කරගත්ත බ්ලොක් එක මේ බ්ලොක් එකේ ප්‍රමාණයටම අපි රෙදි කොටස කපා ඉවත් කරගන්නවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ මේ ටයිට් ගවුමේ මේ බ්ලොක් එකේ පේන්න තියෙන වාටියට කියන්නේ බ්ලොක් එකේ පේන්න තියෙන අවසාන කොටසට තවත් අඟල් 8ක විතර රෙදි කොටසක් රැලි පටියක් මූට්ටු වෙනවා. ඉතින් මේ බ්ලොක් එකේ පසුපළුව සකස් කරගන්න විදිහ අපි ඉදිරි පළුව බොත්තම් වාසි එහෙම තියලා සකස් කරගත්තා. දැන් පසුපළුව අපි කපා ගන්න මේ රෙද්ද ගානටම මේ බ්ලොක් එකේ ගානටම මේ විදිහට අපි මෙන්න මේ බේසික් බ්ලොක් එක අපිට මෙතනදී අවශ්‍ය වෙනවා. මොකද පසු කර ගැඹුර සකස් කර ගන්න තියෙනවා. ඒ නිසා බේසික් බ්ලොක් එකේ කර ඉදිරි කර පළල අපිට පසුපළුවෙත් ලකුණු කරගෙන මෙන්න මේ විදිහට පසු කර සකස් කරගන්න අවශ්‍ය වෙනවා. පසු කරේ නැම්ම මුදුනෙන් උරහිස රේඛාවේ ඉඳලා පහළට අඟල් 1.5ක් ලකුණු කරලා අපි හයි නෙක් කර හැඩ සකස් කරගන්නවා. පසු කර පසුපළුවත් මම මේ බ්ලොක් එකේ විදිහටම තමයි කපා ගන්නෙ. උරහිස ඉහළට ඔසවන්නේවත් කිසිම වෙනසක් කරන්නේ නැහැ. මේ විදිහට කර සකස් කරගත්තා. අත් කටේ පොඩි වෙනසක් කරගන්න තියෙනවා මෙතනදී. අත් නැති ඇඳුමක් නිසා අත් කටේ පසුපළුව මේ බ්ලොක් එකේ ප්‍රමාණයට වැඩිය ටිකක් වැඩිපුර තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට සකස් කරගන්නවා. අපි උරහිස මිම්මයි උරහිස අවසාන වෙච්ච තැන ඉඳලා රැඟල් රේඛාව දක්වා උස මැද හොයාගෙන මෙන්න මේ විදිහට බ්ලොක් එකෙන් එළියට අඟල් භාගයක් ලකුණු කරලා අත් කට හැඩය වක්‍ර කරගන්නවා.
දැන් ඉතින් අපිට තියෙන්නේ රෙදි කොටස පසුපළුව සඳහා රෙදි කොටස කපා ඉවත් කරගන්න. දැන් අපිට ඊළඟට රෙදි කපා ගන්න තියෙන්නේ අපේ මේ බ්ලොක් එකේ අපි රෙදි කපා ගත්තේ බ්ලොක් එකේ තියෙන වාටියෙන් පහළට අඟල් 8ක් උස රෙදි කොටසක් රැලි පටියක් වශයෙන් තව සම්බන්ධ වෙනවා. එතනදී අපේ බ්ලොක් එකේ වාටියේ අඟල් 12ක් විතර වෙන්නේ. ඊට වැඩි අඟල් 10ක් විතර වැඩිපුර එකතු කරපු රෙදි කොටස් දෙකක් ඉදිරි පළු දෙක සඳහාත් පසු පළුව අඟල් 24ට අඟල් 10කට වැඩි 10ක් හෝ අඟල් 20ක් විතර වගේ රෙදි කොටසක් එකතු කරලා මම හිතනවා අඟල් 20ක විතර වගේ රෙදි කොටසක් පසු පළුවට එකතු කරා නම් රැලි වලට ප්‍රමාණවත්. එතකොට ඒ විදිහට රෙදි කොටස් දෙකක් සකස් කර ගන්නවා. අනිතින් මේ තියෙන්නේ මේ විදිහට සකස් කරගත්ත රැලි පටිය සඳහා සකස් කරගත්ත රෙදි කොටස් දෙක තමයි. ඉතින් මේ විදිහට රෙදි කොටස් දෙක රැලි කරගන්නවා මම. මේ රැලි කරන්නේ ඉදිරි පළුවේ රෙදි කොටස් දෙක. මෙතනදී මම සම්පූර්ණම රෙදි කොටස් ටික රැලි කරලා රැලි කරගන්න හැටි පෙන්වන්න යන්නේ නැහැ. මේ විදිහට තමයි අනිත් කොටස් දෙකත් රැලි කරගන්නේ. අන්න විදිහට එකපාරක් රැලි කරන්න නූල් ඇදගෙන ඊට පහලින් නැවතත් වතාවක් මේ විදිහට රැලි කරන්න අවශ්‍ය කරන විදිහට නූලක් මේ විදිහට මැෂින් එකේ මහ ගන්නවා. මහගෙන ඉවර වෙලා තමයි මම රැලි ටික සකස් කරලා අපේ ඇඳුමට සම්බන්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට එකක් මම සකස් කරා. ඊටු ටිකත් ඔය විදිහට සකස් කරගන්න. දැන් අපි මේ කොටස් ටික ඇඳුමට සම්බන්ධ කරගමු. දැන් අපි මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් ගහනවා. අපේ රැලි පටියයි ගවුමේ සාය කොටසයි සම්බන්ධ කරපු මැහුම් වාසි ටික ගවුමේ උඩ පැත්තට හරවලා මේ විදිහට අවුට්ලයින් එකක් ගහ ගන්නවා. ඊළඟට අපි අපේ ඇඳුමේ උරහිස සම්බන්ධ කරගමු. ඉදිරි පළුවේ උරහිසයි පසු පළුවේ උරහිසයි හොඳ පිට එකට තියලා මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා.
ඊළඟට අපි කරන්නේ අපේ ඇඳුමේ කර සහ කට දෙපැත්ත නිමා කර ගන්නවා. ඒ සඳහා මම බයස් පටි භාවිතා කරනවා. ඉතින් ඔන්න මහලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ඇඳුම තියෙන්නේ.